ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ 2017 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ ගණයට ඇතුළු චිත්‍රපටයක් වන ජියෝස්ට්‍රෝම් මූවී එකේ සිංහලෙන් කරන එක්ස්ප්ලනේෂන් වීඩියෝ එක. මෙන්න මේ ෆිල්ම් එකේ තියෙන්නේ නවීන තාක්ෂණයත් එක්ක අභ්‍යවකාශයේ සිද්ධ වුණු එක්තරා කුමන්ත්‍රණයක් නිසා ලෝක විනාශයක් ඇති වෙන්නේ අනේක ගැන කියවෙන සුපිරිම කතාවක්. මෙන්න මේ වගේ ත්‍රාසයේ බීතිය කුතුහලයේ පිරුණු සුපිරිම ෆිල්ම් එකක් බලන්න කවුද ඉතින් අකමැති වෙන්නේ? එහෙනම් ඉතින් තවත් කතා වැඩිම මොකටද? දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මතකද ඔයා අපේ channel එකට අලුත් නම් පහත් තියෙන subscribe button එකත් click කරගෙන මෙන්න අමතක කරන්න එපා. මෙන්න මේ කතාව ආරම්භ වන්නේ නුදුරු අනාගතයේදී. දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකෙම දරුණු ස්වභාවික විපත් වලට මුහුණ දීමත් සමග නිරන්තරයෙන්ම සුලිකුණාටු හිමකුණාටු සහ දරුණු නියඟත් ඇති වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ නිසා දරුණු කාලගුණය පාලනය කරන්න එක්සත් ජනපදයේ ප්‍රධාන විද්‍යාඥයෙක් වෙච්ච ජේක් ලෝසන් විසින් විශාල ජාත්‍යන්තර අභ්‍යවකාශ වැඩසටහනක් නිර්මාණය කරනවා. මෙන්න මේ වැඩසටහනේ ප්‍රධානම අංගය තමයි ඩච් බෝයි කියන චන්ද්‍රිකා ජාලය. ඩච් බෝයි කියලා කියන්නේ පෘථිවිය වටා කරකැවෙන චන්ද්‍රිකා දහස් ගණනක් එක්කාසු වෙලා හදපු පද්ධතියක්. මේකට පුළුවන් නිවැරදි වෙලාවට කාලගුණය වෙනස් කරන්න. මෙන්න මේ නිසා ලෝකයේ මිනිසුන්ට සාමකාමීව ජීවත් වෙන්න ලැබෙනවා. මෙන්න මේ පද්ධතිය හදන්න පෙරමුණ ගත්තා. ජේක් ලෝසන් කියන ටිකක් තනි මතයට වැඩ කරන කෙනෙක්. මෙන්න මේ නිසා එයාගේ මල්ලි වෙච්ච මැක් ලෝසන් ජේක්ව ඩච් බෝයි පද්ධතියෙන් ඉවත් කරලා දානවා. මෙන්න මේ වැඩසටහනෙන් ජේක්ව ඉවත් කරාට පස්සේ මැක්ස් වැඩ කරන්නේ ජනාධිපති කාර්යාලයේ. ටික කාලයකට පස්සේ ඩච් බෝයි පද්ධතියේ දරුණු දෝෂයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා පද්ධතියට සම්බන්ධ වෙච්ච චන්ද්‍රිකා ජාලය හදිස්සියෙම පාලනයෙන් තොර වෙලා විවිධ රටවල් වලට දරුණු හානි කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශයකට අධික උෂ්ණත්වයක් ඇති කරලා මුළු ගම්මානයම පිලිස්සිලා යනවා. මෙන්න මේ දෝෂය හදන්න තරම් දක්ෂ වෙන කෙනෙක් නැති නිසා ජනාධිපතිගේ අනෙන් මැක්ස්ට සිද්ධ වෙනවා ජේක්ව නැවතත් අභ්‍යවකාශයේ තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවන්න. අවුරුදු ගාණක් කතා නොකර හිටියත් මෙන්න මේ සහෝදරයෝ දෙන්නට නැවතත් එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. ජේක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියාම එයා දකිනවා පද්ධතිය පාලනය කරපු ප්‍රධාන ඉංජිනේරුවා මේ වෙද්දිත් අද්භූත විදියට මිය ගිහිල්ලා ඉන්නවා කියලා. ජේක්ට තේරෙනවා මේක සාමාන්‍ය දෝෂයක් නෙමෙයි කියලා. මොකද මේක පිටිපස්සේ භයානක කුමන්ත්‍රණයක් තියෙනවා. ජේක් අභ්‍යවකාශයේ ඉඳගෙන පද්ධතිය පරීක්ෂා කරද්දී එයාට දැනගන්න ලැබෙනවා මේ දෝෂය ඇති කරලා තියෙන්නේ පිටස්තර කෙනෙක් කියලා. ඒ වගේම මේක වෙලා තියෙන්නේ අකිලිස් කියන මාරාන්තික වෛරස් කෝඩ් එකකින්. ඔන්න ඉතින් මේ ගැන හොයන්න මැක්ස් සාරා විල්සන් කියන රහස් සේවා නියෝජිතවරියත් එක්ක එකතු වෙලා මෙන්න මේ වෛරසය කොහෙන් ආවද කියලා හොයන්න පටන් ගන්නවා. ඒ දිනට තේරෙනවා මෙන්න මේ කුමන්ත්‍රණේ පිටිපස්සේ ඉන්නේ රජයේ ඉහළම නිලධාරියෙක් කියලා. ඒ වගේම මැක්ස් සහ සාරා දෙන්න හොයාගන්නවා මේ කුමන්ත්‍රණයේ ප්‍රධානයා තමයි ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක උපදේශකවරයා වෙච්ච ඇන්ඩ්‍රූ පැල්මා කියලා. මෙන්න මේ පැල්මට ඕන කරලා තියෙන්නේ දැනට ඩච් බෝයි පද්ධතිය පාවිච්චි කරලා මුළු ලෝකෙම විනාශ කරන්න. ඒ වගේම තමන්ට අභියෝගයක් වෙලා තියෙන රටවල් විනාශ කරලා තමන්ගේ බලය වැඩිදුරටත් තහවුරු කරගන්න. පැල්මගේ සැලසුම තමයි මුලින්ම පද්ධතිය දෝෂ සහිත බවට පෙන්වලා ඊට පස්සේ මුළු ලෝකෙටම ඒක විනාශකාරී වන ජියෝස්ට්‍රෝම් එකක් බවට පත් කරන එක. ජියෝස්ට්‍රෝම් එකක් කියලා කියන්නේ එකවර මුළු ලෝකෙටම දරුණු ස්වභාවික විපත් ඇති කරන එක. මැක්ස් සහ සාරාට ජනාධිපතිවරයාට මෙන්න මේ ගැන කියන්න බැරි වෙනවා. මොකද කියනවා නම් පැල්ම විසින් සියලුම sannivedanaයන් අඩපණ කරලා තියෙන්නේ. මෙන්න මේ නිසා මැක්ස් සහ සාරා පැල්මගේ සැලැස්ම නවත්තලා ජනාධිපතිවරයාව ආරක්ෂා කරන්න කියලා රහසින් වැඩ කරන්නයි එකතු වෙන්නේ. අභ්‍යවකාශයේදී ජේක් සහ එයත් එක්ක ඉන්න ඉංජිනේරුවෝ පද්ධතිය නැවත පාලනයට ගන්න දරුණු උත්සාහයක් දරනවා. ඒත් ඒගොල්ලොන්ට ජියෝස්ට්‍රෝම් එක ඇති වෙන්න තියෙන්නේ පොඩි කාලයක් බවට තමයි දැනගන්න ලැබෙන්නේ. මෙන්න මේ අතරතුරේදී මැක්ස් සහ සාරා පැල්ම විසින් යවන ලද ආරක්ෂක නිලධාරීන්ගෙනුත් බේරන ගමන් ජනාධිපතිවරයා හම්බෙලා එයාට මේ ගැන සියලුම සත්‍ය හෙළි කරනවා. දැන් ඩච් බෝයි පද්ධතියේ ප්‍රධාන පාලනය පාලන මධ්‍යස්ථානයට ගන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ අවස්ථාවේදී සහෝදරයන් දෙදෙනා වෙන් වෙලා හිටියත් ඒ දෙන්නම එකම අරමුණක් වෙනුවෙන් සටන් කරනවා. මැක්ස් ජේක්ට අවශ්‍ය කරන රහස් කෝඩ් එක භූමියෙන් ලබා දීමට කටයුතු කරනවා. අවසානයේදී මැක්ස් සහ සාරා පැල්මව පරාද කළා ඩච් බෝයි පද්ධතිය නැවත පාලනයට ගන්නට අවශ්‍ය වෙන කෝඩ් එක ජේක්ට ලබා දෙනවා. ඒ වගේම ජේක් ජියෝස්ට්‍රෝම් එකේ දරුණුම ප්‍රහාරය ආරම්භ වීමට තප්පර ගණනකට පෙර පද්ධතිය ආයෙත් සක්‍රිය කළා මෙන්න මේ වෛරස් එක සම්පූර්ණයෙන්ම විනාශ කළා දානවා. ඉතින් යාළුවනේ මුළු ලෝකෙම දරුණු විනාශයකින් මෙතෙන්දි බේරෙනවා. චිත්‍රපටය අවසන් වෙන්නේ ජේක් නැවත පෘථිවියට ඇවිල්ලා එයාගේ මල්ලිත් එක්ක සහ පවුලේ අය සමග නැවතත් එක්වීමෙනුයි. ලෝකයේ තවදුරටත් ඩච් බෝයි පද්ධතිය මත රඳා පවතින්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර සහයෝගයෙන් දේශගුණය කළමනාකරණය කරන්නත් මෙන්න මේගොල්ලන්ට පුළුවන් වෙනවා.
ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අද මූවී එකේ අවසානට අපි ළඟා වෙනවා. ඉතින් මේ වගේ තවත් සුපිරි මූවීස් ඔයාලට අවශ්‍ය කරනවා නම් දැන්ම ඒ ගැන පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එකේ තියෙන හොඳ නරකත් මාත් එක්ක බෙදා ගන්න ගමන් දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලට ඉතාමත් ආදරෙන් මතක් කරන්න කැමතියි. එහෙනම් ඉක්මනටම තවත් මූවී එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.